මොකටද ඔය ලෝකෙට පෙන්වන්න ඔට්ටු වෙන්නේ? අර පුළුම් පුරවලා ඉන්නේ ඇතෙක්. මොකද්ද යතාගේ නම? රාජයතා. ඔය මුර්ගවල නිලමේ දියවඩන නිලම වෙලා ඉන්න කාලේ පෙන්නත් රාජයතා දැන් කොවින්ස් හෝටලේ ඉස්සරහින් පෙරහැර ගෙවිදින්න තියෙනකොට මේ උස්සපු කකුල බිමින් තියන්න නැතුව බලාගෙන ඉන්නවා. ඇත්ගොව 10ක් 15ක් විතර ඇවිල්ලා දැන් ඇතා මෙල්ල කරන්ට බැලුවා ඇතා කකුල බිමින් තියන්නේ. එක නොහිටුණු දඩබ්බර ඇත්ගොවෙක් ඇවිල්ලා ඇතාගේ කනට හෙන්ඩුව දාලා මේ කනේ එල්ලෙනවා. කන ඉරාගෙන වැක්කිරෙනවා. කනේලේ ඇස්වල කඳුළු. ඒත් ඇතා කකුල බිමින් තිබ්බේ නැහැ. නිලමේ ඇවිල්ලා බලනකොට අලියාගේ ඇඳුම අයින් කරලා බලනකොට දලදා කරඬුව බැඳලා තිබ්බ රන්සිවිගේ ලොක් එකක් බුරුල් වෙලා. මේ තිරිසන් සතා දන්නවා උස්සපු කකුල බිමින් තිබ්බොත් මොකද වෙන්නේ? දලදා කරඬුව බිම වැටෙන්න පුළුවන්. තිබ්බේ නැද්ද කනට හෙන්ඩුව දාලා අදිනකොට කකුල බිමින් තියන්න? තිබ්බා. එහෙමයි තිරිසන් සත්තු තථාගතයන් වහන්සේට ගරු කරපු හැටි. මතකද දැන් අවුරුදු 21කට විතර කලින් සුනාමිය ආවා. කොන්ක්‍රීට් ගොඩනැගිලි උගුල්ලගෙන ගියානේ නේ. එක තින්ත පතුරක් ගැලවෙච්ච බුදු පිළිමයක් තිබ්බා. බුදුහාරන්ට ස්වභාව ධර්මයේ ගරු කරන විදිහ අපි එහෙම කරනවා. තථාගතයන් වහන්සේ ගැන තියෙන්න ඕනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි, මේ සියලු දෙනා මේ කහු වෙලා ඉන්නේ බලාගෙන ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට මේ පින්නතුනි අපෙන් කරන්න ඕන කරන යුතුයකමක් කරන්න. නායකහරුනේ මේවා මිනිස්සුන්ටත් ලෝකයාටත් නොපෙනුනාට නොතේරුණාට මෙතන හදන්නේ පින්නතුනි මේ අනාගත ශාසනේ බලකණු. එහෙමනේ. අර පුළුම් පුරවලා ඉන්නේ ඇතෙක්. මොකද්ද යතාගේ නම? රාජයතා. ඔය පින්නතුනි මේ අනාගත ශාසනේ බලකණු. එහෙමනේ. මේ අපි වගේ ඉස්සරහට එන්න ඕනේ පිරිසක් නේ මෙතන හදන්නේ. මෙතන හදන්නේ අපේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට පැවැත්මට. මොකද මේ බුදු පිළිම තිබ්බට කතා කරනවද? කොන්ක්‍රීට් ගොඩනැගිලි තිබ්බට තේරුමක් තියෙනවද? මේ ලංකාවේ සතර දිබ්බාගයට ලෝකයට අවශ්‍ය කරන සම්බුද්ධ ශාසනයේ පැවැත්මට බලපාන මානව සම්පද නිෂ්පාදනය කරන්නේ කොහෙද? ඒක කරන්නේ අපේ නායකහරුලා. ඒවා කරන ආයතනවලට මඟ පෙන්වන්නේ කවුද? මේවා මේ කවුරුවත් හිතලා නැතුව ඇති මෙහෙම. මගේ මේ හදවතට දැනෙච්ච. මේ පිරිවෙන් ශාස්ත්‍රය
කාටවත් මේව පොඩි වුණාට දහස් ගාණක් තරුණ මහත්තුරු ලෝකයා ලෝකයක් එක්කහු වෙන්නේ රොද බැඳගන්න වෙනතුනේ මේ තීරක බලවේගයේ හාමුදුරුවෝ අනාගත ලෝකයට අවශ්‍ය කරන හොඳ නරක ටික කියලා දෙන්න අපේ ගමට අපේ පන්සලට අපේ දහම් පාසලට මේ හැම එකකටම අවශ්‍ය වෙන මේ සිවුර එක නිකන් ඔය ආවට ගියාටනේ නිසි විදිහට හදන්නේ කොහෙද අපේ පිරිවෙන් වලින් ඒ පිරිවෙන් ටික નિયમિત විදිහට නිසි ලෙස අධීක්ෂණය කරන්නේ කවුද අපේ නායකහරුලා උන්වහන්සේලාගේ මඟ පෙන්වීම නොතිබෙන ඒ නිසා පින්නතුනේ මේ උන්වහන්සේලා කරන්නේ රස්සාවක් නෙමෙයි ඕක සංසාරේ පතාගෙන ආපු කාර්යයක් උන්වහන්සේලාගේ අනුදැනුම මත තමයි සම්බුද්ධ ශාසනයේ ඒ ගමන දිශානතිය කොයි පැත්තටද හැරෙන්නේ හරවන්නේ කියන එක තීරණය වෙන්නේ ඒ නිසා මේ එහෙම නායක හාමුදුරු කෙනෙක්ගේ පන්සල මම මේ මගේ බණ කියන ඉතිහාසෙ මං කියන පළවෙනි බණ ඕන තරම් කියලා තමයි නායක ඕන තරම් කියලා තියෙනවා ශේස්ත්‍රයේ ඉන්නකොට තමයි තේරෙන්නේ උන්වහන්සේලා කොච්චර වද විඳිනවද කියලා මං හිතන්නේ මේ පිරිවෙනේ වැඩි කල් ඉන්නවා කියලා. ඒ කියන්නේ දවසේ වැඩි කාලයක් උන්වහන්සේ පන්සලේ නැහැ. හැමදාම පාරේ හැමදාම වාහනේ. ඉතින් අර අච්චරට කාමරේ වායු සමීකරණය කරලා තියෙනවා. දාන්නේ ටික හම්බ වෙනවා, දායක වෙනවා, පිරිවන තියෙනවා. උන්වහන්සේට සැපසේ ඉන්න බෑ. ඔකට ගියා කියලා කෝටියක් හම්බ වෙනවා. අතේ තියෙන ටිකක් කියලා වෙනවා මිසක්. මොකක්ද හැඟීම මේ තමයි ශාසනයට වැඩ කරන හාමුදුරුවෝ. එහෙම හාමුදුරුවෝ තමයි ඕනේ. අපේ මේ ගම්වල ඉන්න හාමුදුරුවෝ මුන්නහන්සේලා තමයි මේක අරගෙන යන්නේ. මුන්නහන්සේලා තමයි මේක නඩත්තු කරන්නේ. මුන්නහන්සේලා තමයි පින්නතුනේ පොඩි උන් ටික මහාන කරන්නේ. ගිහි දරුවෝ හොයාගෙන ඇවිල්ලා පැවිදි කරලා උගන්නලා විශ්වවිද්‍යාලයවල එහෙම නොකරන්න අපි වගේ හාමුදුරු හැදේ. එනිසා මතක තියාගන්න. මම අනිත් තැන් වලට කරහනවා එහෙම නෙමෙයි හොඳේ. පින්නතුනේ මේ දැනෙන එක පෙනෙන එක. එනිසා මේ තමයි මට දෙන්න පුළුවන් වෙච්ච තුටු බඳුර. මේ තමයි මගේ හැඟීමෙන් මම කියන මේ නායක හාරෝන්ගේ පිරිවනේ කියන ධර්ම දේශනාව. පින්නතුනේ ධර්ම දේශනාවට ප්‍රථම සිහිපත් කර ගන්න ඕනේ මිනිස්සු වෙලා ඉපදුනහම මිනිස්සු විදිහට මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කරුණු කාරණා ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉපදිලා මැරෙන්න කලින් ඉගෙන ගන්න ඕන ඒවා ටිකක් තියෙනවා. මම අර උද්දුත කරපු ගාථාව තොහල් ඇති ඕක කෝටි වතාවකට වැඩි. පොඩි උන්ටත් කඩපාඩම්. උන්වහන්සේලා උගන්වනවා සබ්බ පස්සා කරන පින්නතුනේ මේ සියලු පව් නොකළ යුතුයි. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත් භාවයේ විතරයි. ඊළඟට උගන්වනවා කුසලස්ස උපසම්පද කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුයි. ඕක කරන්න පුළුවන් ආත්භාවය මොකද්ද? දැන් අපි මිනිස්සු වෙලා නැත්. ඒ එහෙනම් කරන්නේ නැත්. වෙනතනේ බුද්ධත්වය ලබා ගන්නත් උපදින්න ඕන කවුරු වෙලා? මේක හරි ශ්‍රේෂ්ඨ ආත්මය. මේක හරි විශිෂ්ට ආත්මය. ඔය මැරෙන්න කලින්
පුළුවන් නම් තේරුම් ගන්න මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. ඒ ඇති. පින්නතුනේ අරුමේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි. ඔය අර කොළඹ නායකයන් රාජගිරි පාලම් පහු කරනකොට දකුණු පැත්තේ තියෙන වික්ටෝරියා අබ්බගාත නිවාසය. මේ ගම්වල තියෙනව නේද අර වැඩිහිටි සමිති තියෙනව නේද මේව? ඔය ඒජ් ඔෆිස් වලින් කරන්නේ. අවුරුද්දකට හමාරකට සැරයක් මං හිතන්නේ ඔය විනෝද මොනවාද මේ වන්දනා ගමනක් එහෙම යනවා. මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ වන්දනා ගමන කැන්සල් කරන්න. පුළුවන් නම් අබ්බගාත නිවාසයකට ගිහිල්ලා එන්න. පුළුවන් නම් අඳ ගොළු බිහිරි තැනකට ගිහින් එන්න. අපිට තේරෙන්න ඕන මේ මනුෂ්‍යාත්භාවයේ තියෙන වටිනාකම. මං ඇල්පිටියේ දේශනාවකට වඩින්න යනකොට උතනින් පරක් වෙලා මම දැක්කා එළිය රෝද පුටු වලට දාලා වෙනතුනේ ඇත්තන්ට බත් කන්න බෑ. මොකද කරන්නේ? අර බත් හදන නායකයන්ගේ වතුර වගේ ලොකුවට හදනවා. හදලා කටට වක් කරනවා. එළියේ පුටු වල දාලා හොය තියලා තියෙනවා. මට එතකොට ඇල්පිටියෙන් කෝල් එකක් එනවා. ආමුදුරෝනේ කොහෙද මෙහෙ දැන් කට්ටිය පිරීලා ඉන්නේ තෙරපෙනවා කියලා. මට එතකොට කල්පනා වුණා. පිරිසක් අර පැත්තේ බණ අහන්න තෙරපෙනවා. පිරිසක් මේ පැත්තේ රෝද පුටුවකට වෙලා මනුෂ්‍ය ආත්ම භාවයේ ගෙවන. හැබැයි ඒ මනුෂ්‍ය ආත්ම භාවයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට අර ආනන්ද හාමුදුරුවෝ අහනවනේ බුදුහාමුදුරුවෝගේ බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක ගැන කියන්න. බුදුහාමුදුරුවෝ මොකද දේශනා කරන්නේ? මේ මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන නියපොත්තේද මහ පොළොවේ? කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. වෙනතුනේ මේ මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරද? මිනිස්සු වෙලා උපදින්නේ කොයි වගේ ප්‍රමාණයක්? මේක හරි දුර්ලභයි පින්නතුනේ. බුදුන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකද්ද තියෙන අරුමේ? ඔන්න ඔය විදිහට උපදින එකයි පින්නතුනේ තියෙන අරුමේ. මේ ඇස් දෙක හැමදාම පේන්නේ. කන් දෙක හැමදාම ඇහෙන්නේ. මේ ක්ෂණ සම්පත්තිය මනුෂ්‍ය ආත්ම භාවයක් තුල ලබාගෙන ජීවත් වෙන එක අතිශය දුර්ලභයි. ඔහොම ලැබෙන්නේ මොකේද? මේක තේරුම් ගත්තා නම් ඉවරයි. පොඩි කාරණයක් තියෙනවා. මේ විදිහට අංග සම්පූර්ණ වෙන්නේ ඇයි? වෙන මොකේටවත් නෙමෙයි පින්නොත් පාරමිතා සම්පූර්ණ කරන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඔය දේ කරගන්න පුළුවන් එකම ආත්මෙ මොකද්ද? මෙව මේ බල්ලුන්ට බලල්ලුන්ට කිව්වට තේරෙනවද? පින්නතුනේ පව්පින් ඉගෙන ගන්න තියෙන එකම ආත්මේ මනුෂ්‍යාත් භාවය. කුසලයේ අකුසලයේ ඉගෙන ගන්න තියෙන එකම ආත්මේ මිනිසත් භාවය. ඔගෙදින් මරන්න කලින් තේරුම් ගන්න ඕනේ. මෙහෙම කියනකොට ඔය ඇත්ත දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක් වද පැතුගේ හඳුනන අපරාධ කතා කරන්න ඕනේ නැහැ. නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ. දැනුවත් නම් කාටවත් වැරද්දක් වෙලත් නැහැ. වරද්දක් කරලත් නැහැ කියලා. පිටුතුනි මිනි මරලා නැතුව ඇති. අපරාධ කරලා නැතුව ඇති. ජීවිතේ වැඩිපුරම අපි නාස්ති කරගන්නේ මොනවාද? මේක පුළුවන් නම් මේ වයිද හෙට ඉඳන් කරන්න ඕන නෝද? නැත්නම් ඉඳගෙන ඉන්න එක තේරුම් නැහැ.
ජීවිතේ පුරුදු වෙන්න ඔය අනුන්ට කඹරන එක නවත්තන්න. ජීවිතේ පුරුදු වෙන්න මේ ජීවිතේ වැඩිපුරම අකුසල් සිද්ධ කරගන්න. ජීවිතේ වැඩිපුරම මහ දෙයක් ඕනේ. මේ බල්ලා කම්බට ගහන්න ඕන හයියේ. ඔය ගෙවල් වල අර බල්ලෝ රැළේ යන කාලෙට උඩුබුරනවා නේද 25 දියාවෙලා. බල්ලෝ පාරවල් දිහා උඩුබුරනවා මිදුල් වලටත් දෙනවනේ සමහරක් කියලා. අපේ පන්සල පල්ලෑ ගෙදරින් ඇහෙනවා රැට බල්ලෝ පුරන්නේ කුණහරුප කියන්නේ කවුද? හොඳ පද කියාගෙන එළියට එනවනේ. නැද්ද? දෙපාරක් විතර ඇසුරින් ජීජී කියන බල්ලෝ පුරන්නද කතා කරන්නද? පින්නතුනේ මේ අපේ ආධ්‍යාත්මය නිරන්තරයෙන් කැළඹෙනවා කැළැත්තෙනවා මොකේද? අනුන්ට මේ කාගේ හරි ෆෝන් එකකට දැන් සද්දෙට කෝල් එකක් එන්න ඕන. කාටද කේන්තිය? ෆෝන් එක අයිතිකාරයාටද වටපිටාවේ මිනිස්සුන්ට? මොකටද අනුන්ට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? ජීවිතේ පුරුදු වෙන්න. පින්නතුනේ තමන් නඩත්තු කරන්න. මට ඉරහන්ද වගේ විශ්වාසයි මේ වකිවට ඔයත් හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණ. දවසින් දවස හුරු වෙන්න. පින්නතුනේ මේ අකුසල් පිරෙන්නෙම මේ අනුන්ට කරන්න ගියපුවාම තව එකක්. ඔය ජීවිතේ කවදාවත් ඔයත් සැක කරලා තියෙනවද? සැක කෙරුවා නම් කාවද සැක කෙරුවේ? අපිවද අනුන්වද? මොකටද අනුන් සැක කරන්නේ? අනුන් සැක කරලා කලබල වෙන්නේ කවුද? මොකටද අනුන් ගැන සැක කරලා අපි කුලප්පු වෙන්නේ? අනුන් ගැන සැක කරලා කවුද කනගාටු වෙන්නේ? මේක ඉතින් හරි අමාරුයි පින්නතුනේ හොඳ. ඔය තලාව පැත්තේ බොනවද නැහැ? නැත්නම් හොයත්තන් රියැක්ෂන් වලින් මට හිතෙනවා අනිත් සේරම් පැති වලට වඩා මෙහෙ බොනවා කියලා. ඔය අපේ ගංගෙවල් වල නැපින්නතුන අර බොහෝ පැති වල කසිප්පු හරමේ තියෙන එකයි මම කියන්නේ මෙහෙ නැතුව ඇති ඕවා.